ඔබ දන්නවාද අද ලෝකයේ ඉන්න බලවත්ම රටවල මේ විදිහට දෙපිල බෙදිලා මරාගන්නයයි කියලා. ඒ තමයි අරාබි වැලි කඳු යට හැංගිලා තියෙන කළු පාට රන් ගංගාව. එහෙමත් නැත්නම් බොරතෙල්. හිතන්න එක තනි තෙල් බැරලයක් වෙනුවෙන් ලෝක යුද්ධ ඇති කරන්න, රටවල් පිටින් අලු දූවිලි කරලා දාන්න මේ ලෝකයේ මිනිස්සු ඕනම වෙලාවක සූදානම්. ඒ තරමටම මේ කළු දියරය බලවත්. හැබැයි කවදා හරි ඔයාලා හිතලා තියෙනවද සෞදි අරාබිය, ඉරානය, ඉරාකය වගේ දූවිලි පිරුණ කාන්තාර රටවල වලට මේ තරම් තෙල් සම්පතක් ලැබුණේ කොහොමද කියලා? ගොඩක් අය හිතන්නේ මේක නිකම්ම වාසනාවට ලැබුණ දෙයක් කියලා. හැබැයි ඇත්ත ඒක නෙවෙයි. මේක අවුරුදු මිලියන 100කට කලින් ස්වභාව ධර්මය විසින් කරපු අතිශය භයානක වගේම අතිශය දුර්ලභ ගණයේ භූවිද්‍යාත්මක කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක්. අපි පොඩි කාලේ ඉඳන් අහපු ලොකුම බොරුවක් තමයි මේ තෙල් හැදෙන්නේ මැරුණ ඩයිනෝසරයන්ගෙන් කියන එක. අද ඉන්සයිඩ් සිලෝන් අපි ඔයාලට කියනවා ඒක සම්පූර්ණ අසත්‍යයක් කියලා. මේ ලෝකයම දුවවන මහා බලවේගය හැදුනේ ඩයිනෝසරයන්ගෙන් නෙවෙයි, පියවි ඇසටවත් පේන්නේ නැති පුංචිම පුංචි මුහුදු ජීවීන්ගෙන්. අද අපි රහස මුල ඉඳන්ම හෙළි කරනවා. අද අපි දකින මේ රස්නයට පිච්චෙන මැද පෙරදිග කාන්තාරය අතීතයේදී සම්පූර්ණයෙන්ම වැහිලා තිබුණේ ටෙතිස් කියන මහා සාගරයෙන්. මේක නිකන්ම මුහුදක් නෙවෙයි. මේ මුහුදේ පතුලේ ඔක්සිජන් තිබුණේම නැහැ. මේ නිසා ඒ කාලේ මුහුදේ හිටපු ප්ලවාංග සහ ඇල්ගී වගේ කුෂුද්‍ර ජීවීන් ටර්ලියන ගානකින් මැරුණාට පස්සේ උන්ගේ සිරුරු කුණු වෙන්නේ නැතුව මුහුදු පතුලේ තට්ටු විදිහට තැන්පත් වුණා. අවුරුදු මිලියන ගණනක් තිස්සේ මේවා උඩට ගංගා වලින් ගෙනාපු වැලි සහ මඩ තට්ටු පිරුණා. මේක හරියට ලෝකයේ ලොකුම ප්‍රෙෂර් කුකර් එක වගේ. මේ තට්ටු පොළොව යට කිලෝමීටර් ගණනක් යටට යද්දී ඇති වුණ දැවැන්ත පීඩනය සහ රස්නය නිසා අර සත්තුන්ගේ සිරුරුවල තිබුණ කාබන් හිමින් සැරය කළු පාට තෙල් බවට පත්වෙන්න ගත්තා. හිතන්න, අද අපි ගහන පෙට්‍රල් වල තියෙන්නේ අවුරුදු මිලියන ගණනකට කලින් මැරුණ සත්තුන්ගේ හිරවුණු ශක්තියයි. මෙන්න මෙතනදී තමයි මැද පෙරදිගට ලොකුම වාසිය ලැබුණේ. තෙල් හැදෙන්න නම් උෂ්ණත්වය හරියටම සෙල්සියස් අංශක 60ත් 120 අතර තියෙන්න ඕනේ. විද්‍යාඥයෝ මේකට කියන්නේ ඔයිල් වින්ඩෝ එක කියලා. රස්නය මදි වුණා මේවා නිකන්ම ගන මට ගොඩක් වෙනවා. රස්නය වැඩි වුණා නම් තෙල් ටික පිච්චිලා ගිහින් ස්වාභාවික ගෑස් විතරයි ඉතුරු වෙන්නේ. මැද පෙරදිග භූමිය යට තිබුණේ හරියටම මේ නියම ගැඹුර සහ නියම උෂ්ණත්වය. ඒක හරියට ගානට පදම බලලා හදපු කෑමක් වගේ. ඒ විතරක් නෙවෙයි, මේ හැදුණු තෙල් ටික ගබඩා වෙන්න ඕනේ. මැද පෙරදිග තියෙන හුණුගල් හරියට දැවැන්ත ගල් ස්පොන්ජ් එකක් වගේ. මේ ගල්වල තියෙන පුංචි සිදුරු ඇතුලේ ඛනිජ තෙල් බැරල් බිලියන ගානක් අවුරුදු මිලියන ගානක් සුරක්ෂිතව ගබඩා වෙලා තිබුණා. මේක සෝබා දහම මැද පෙරදිගට දුන්න ලොකුම තෑග්ගක්.
තෙල කියන්නේ වතුරට වඩා සැහැල්ලු දෙයක්. ඒ නිසා මේවා හැමතිස්සෙම උත්සාහ කරන්නේ පොළොව මතු පිටට ඇවිත් වාෂ්ප වෙලා යන්න. මේවා හිර කරලා තියාගන්න නම් උඩින් හොඳ පියනක් තියෙන්න ඕනේ. මෙතනදී තමයි හෝමුස් සෝල්ට් කියන දෙවන්ත ලුණු තට්ටුව ක්‍රියාත්මක වුණේ. තෙල් ටිකට පොළොවෙන් එළියට යන්න දුන්නේ නැහැ. ඊට පස්සේ අරාබි භූතැටිය යුරේසියානු භූතැටිය හැප්පුණා. ඒ දැවැන්ත ගැටීම නිසා පොළොව යට තිබුණ ගල් තට්ප වගේලා. අනිත් පැත්ත හරවපු කෝප්ප වගේ ස්වභාවික උගුල් හැදුනා. මුළු මැද පෙරදිග පුරාම විසිරිලා තිබුණ තෙල ඔක්කොම අන්න ඒ ගල් කෝප්ප ඇතුළත එකතු වුණා. මේක තනිකරම සොබාදහම මැද පෙරදිගට අටවපු රත්තරන් උගුලක්. ඇයි අපි මැද පෙරදිග තෙල්වලට මේ තරම් ආස? ඇමරිකාවේ තෙල තියෙන්නේ මුහුද යට ගොඩක් ගැඹුරින්. ඒ තෙල් බැරලයක් උඩට ගන්න ඩොලර් 40ක් 50ක් විතර යනවා. හැබැයි සෞදි අරාබියට එක බැරලයක් ගන්න යන්නේ ඩොලර් 10කටත් වඩා අඩු මුදලක්. මොකද මේවායේ පීඩනය වැඩිකමට. පොළොව හිල් කරපු ගමන් තෙල් නිකන්ම උඩට විඩිනවා. ඒ වගේම මැද පෙරදිග තියෙන්නේ ලෝකයේ තියෙන පිරිසිදුම තෙල් ජාති වන ලයිට් ස්වීට් ක්‍රූඩ්. මේවා පිරිසිදු කරලා පෙට්‍රල්, ඩීසල් සහ ජෙට් ඉන්ධන හදන්න යන වියදම සහ ශක්තිය හරිම අඩුයි. ලෝක වෙළඳ පොලේ තෙල් මිල තීරණය කරන ඒකාධිකාරිය මැද පෙරදිගට ලැබුණේ අන්න ඒ නිසයි. අවසාන වශයෙන් ගත්තොත් මැද පෙරදිග පියන්නේ නිකන්ම කාන්තාරයක් නෙවෙයි. ඒක ත්‍රනිජ තෙල් හැදෙන්න ඕන කරන මූලාශ්‍රය. ගබඩාව, පියන සහ එකතු වෙන උගුල පියන කරුණු හතරම එකම තැනකට එකම වෙලාවක ලැබුණ ලෝකයේ එකම සුපර් බේසින් එක. අද ඔයාලා දකින ලොකු බිල්ඩිම් සැපකාර් පිටුපස තියෙන්නේ අර අවුරුදු මිලියන ගානකට කලින් මැරුණ පුංචි සත්තුන්ගේ ශක්තියයි. මේ වගේ ලෝකයේ සැඟවුණු රහස් දැනගන්න ඉන්සයිට් සිලෝන් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. අපි ආයින් තමුවෙමු. ජය වේවා.